ආයිබෝවන් යාළුවනේ සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඉතින් අද මම මගේ 26 වෙනි සේල් එක අරන් එන තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ දක්වා මගෙන් පැළමිලදී ගත්ත සියලුම දෙනාට ගොඩාක්ම ස්තුතියි. ඒ අයට ගොඩක්ම පින්. ඇත්තටම අවංකව මෙහෙම කියන්නේ මොකද ඒ අය නිසා තමයි මම මේ තරම් විශ්වාසයක් දිනාගෙන මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් ඒ වගේම මගේ channel එක නරඹන මට like comment දාන subscribe කරන සියලුම දෙනාටම ගොඩාක්ම ආදරණීය යාළුවන්ට ගොඩාක්ම ස්තුතියි. එහෙනම් බලමු අද සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ බලන්න යාළුවනේ මේක ඩ්‍රෙසිනා වර්ගයක් මේක නාඩි 3ක් විතර උස්සයි මේ වර්ගයේ පැලයොත් මම අද සේල් එකට දානවා. මේක ටිකක් පරණයි. මේ ගහ පරණ වෙනකොට තමයි මේ වගේ ගොඩක් ලස්සනට හැදෙන්නේ. මේ වර්ග මම ගොඩක් අලෙවි කරලා තියෙනවා. ඒ අයගේ මම හිතනවා මේ වගේ හදාගෙන ඇති කියලා. ඉතින් ටිකක් කල් යනවා මේ වගේ ලස්සනට පාට වෙන්න. ගොඩක් අවුවමත් අවශ්‍ය නැහැ මේකට. නිකම් මේක කාලයත් එක්ක පාට වෙනවා. එහෙනම් බලමු අද සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. අංක 1 යාළුවනේ මෙන්න මේ ස්පයිඩර් ප්ලාන්ට් එක. මේක හැංගින් පොට් එකේ තමයි දාලා තියෙන. බලන්න ඒක ගොඩක් විශාලයි. ඒකේ තියෙනවා ගොඩක් පැල. මේක පැල හදාගන්න කෙනෙකුට ගොඩක් වටිනවා. මේ බලන්න මේ පැල ගොඩක් තියෙනවා. මෙතන තියෙනවා ලොකු ගස්. මට පේන්නේ 3ක් වගේ තමයි. ලොකු ගස් 3ක් වගේ පේන්න තියෙනවා. ඔය ඒවා ගොඩක් ලොකුයි. ඉතින් ඒ ප්ලාන්ට් එක රුපියල් 250යි. අංක 2 යාළුවනේ ඒකත් ස්පයිඩර් ප්ලාන්ට් එකක්. ඒකේ කොලේ තනි කොළ පාට. ඒකෙත් ලොකු පැල 5ක් 6ක් වගේ තියෙනවා. ඒකෙත් පොඩි පැලක් තියෙනවා. අරකේ තරම්ම පොඩි පැල නෑ ගොඩක්. ඒක රුපියල් 200කට දෙනවා. මේ බලන්න මේකේ කොළ තනි කොළ. මේක මේ අවුවට පොඩ්ඩක් පිච්චිලා. මේවා අවුවට තියන්න බෑ. මේ වැරැන්ඩ එකක වගේ එල්ලන්න පුළුවන්. මේක වටේ සුදු පාට ලයින් එකක් යනවා. අංක 1 250යි. අංක 2 200යි. අංක 3 යාළුවනේ මම අර පෙන්නුව ඩ්‍රෙසිනා වර්ගයේ පැල තියෙන ඒවා. අඩියක් වගේ උස්සයි මේ පැලයක්. ඒ පැලයක් රුපියල් 250යි. අංක 3 250යි. අංක 4 මේ ප්ලාන්ට් එක තියෙන්නේ. ඒකේ පැලයක් රුපියල් 200යි. අංක 5 මේක ලස්සනයි. මේක සාමාන්‍ය අවුවට ලස්සන වෙනවා. මේක ගොඩක් උස ප්ලාන්ට් එකක් අඩි 2ක් විතර. ඒක 150යි. අංක 6 යාළුවනේ මේක ඩ්‍රෙසිනා වර්ගයක් අඩි 2ක් කමාරක් 2ක් විතර උසයි. ඒක ලස්සනයි. මේවා ඉන්ඩෝර් තියන්න හොඳයි. මේ එච්චර අවුව ඕනේ අවුව පිය කරන්නේ මේවා. මේක රුපියල් 200යි. ලොකු පෙනුමකට අඩු වියදමින් මේවා හොඳයි. අංක 7 යාළුවනේ මේක ඩ්‍රෙසිනා වර්ගයක්. ඒකත් අඩි 2ක් විතර අඩි 1කමාරක් 2ක් විතර උසයි. ගොඩක්ම ලස්සනයි. මේවා ගෙවල් ඇතුලේ හෙවණට තියන්න සීතලට හදාගන්න ගොඩක්ම වටිනවා. මේක රුපියල් 200යි. ගහ ගොඩක් ලොකු හන්දා. ඒක අංක 7. මේ අංක 8 යාළුවනේ මේ පැලේ මෙතන පැල දෙකක් තියෙනවා. රුපියල් 50යි. අංක 9 මේ සිංගෝනියම් එක 150යි. අංක 10 මේ සුදු සිංගෝනියම් එක 100යි. අංක 11 මේක වැල ඒක කපලා හිටව ගන්න පුළුවන් ඕගලන්ට. මේ හැංගින් පොට්ටල දාන එක. ඒක රුපියල් 100යි. අංක 12 රෝස පාට සිංගෝනියම් රුපියල් 100යි. අංක 13 කොළ සිංගෝනියම් රෝස කොළ 13 100යි. අංක 14 මේ බ්‍රොමීලියානා පැල. ඒක පොඩ්ඩක් ඇදයි. මේක කපලා හිටව ගන්න පුළුවන් 150යි.
අංක 15 මේකත් ඒවා නම් කෙලින් කරලා හිටවගත්තා ඒ ගහ අතු වෙලා ගින් තියෙන 150යි. අංක 16 මේ ප්ලාන්ට් එක 250යි. බලන්න ඒ හොඳට බලා ගන්න මේකේ කොළ 3යි තියෙන්නේ. නැවත ෆොටෝ ඉල්ලන්න එපා මට අමාරුයි ඒවා කරන්න. හොඳට බලා ගන්න කොළ 3යි 250යි අංක 16. අංක 17 මේ චීස් ප්ලාන්ට් මේවා රුපියල් 100යි. මේවා තව පැලොන්නම් තියෙනවා. මේ තව දෙයක් කියන්න තියෙනවා වීඩියෝ එක අතර. මේක මංජුලා ෆෝටෝස් එක මේ පැලේ මේක මං පැල දෙකකට කපලා හිටවලා තියෙන්නේ. මේ පැලේ බලන්න මේ පැලේ ලස්සනට හැදෙනවා. මේක මීට වඩා හොඳට වැවෙනවා. මේ පොට් එක දෙපාරක්ම හුලඟට බිම වැහිලා තිබුණා. ඒකත් ලස්සනයි. ඒක හොඳට වැවෙමින් පවතිනවා. මේ බලන්න මේක අර ලස්සන අර අලකොළ වර්ගය. තාම මේක පාට වෙලා නැහැ. ඉතින් මේ අලකොළ වර්ගය කිව්වහම මේක එව්වේ මට අවිස්සාවේලි දෙනු ෆ්ලවර්ස් and my life වගේ මට මතක දෙනු දුව කිව්වහම කවුරුත් දන්නවා. ඒ දුව තමා මට එව්වේ. එයා පෙන්නනවා මේ අලකොළ වර්ගය ඩයා ප්ලාන්ට් එකට එව්වා කියලත් වීඩියෝ එකක ඒ අලකොළ ප්ලාන්ට් එකේ එකක් තමයි එයා මට එව්වේ. ඒක දැන් මේ හොඳට වැවිලා තියෙනවා. අනිත් එක මේ ප්ලාන්ට් එක මේකත් එව්වේ දෙනු දුව. තව එකක් එව්වා මේ ප්ලාන්ට් එක. මේ බලන්න දෙනු පුතේ මේ ඔයා එව්ව පැල 4ම හොඳට වැවිලා තියෙනවා. ඉතින් ඔයා මාත් එක්ක ගොඩක් දවස් ඉඳන් යාළු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මම ප්ලාන්ට් සේල් කරන්න මුලින් ඉඳන් ඔයාලා වීඩියෝ බැලුවානේ. ඒ වීඩියෝ බලලා තමයි මල් පැල පාර්සල් කරන්න එහෙම මම යම් කිසි දෙයක් ඒවෙන් ඉගෙන ගත්තා. ඇත්තටම ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ගොඩක්ම පින් සිද්ධ වෙනවා. අවංකම මේ දේවල් අනිත් අයටත් කියලා දෙනවා. ඉතින් ඔයාගේ පැල ටික හොඳින් තියෙනවා. හොඳින් වැවෙමින් පවතින ඒ පැල ටිකට මම ගොඩක් ආසයි. එහෙනම් ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ. අංක 18 යාළුවනේ මේක මේ හැංගින් පොට් වල දාන පැලයක්. මේක හැංගින් පොට් එකක මේ පැල දෙකක් දෙපැත්තට දාලා වවා ගත්තාම ලස්සන්ට මේකේ තැඹිලි පාට මල් පිපෙනවා. හරි ලස්සනයි. මගේ තාප්පේ නම් ගහලා තියෙනවා. සමහර අය නම් දැකලා තියෙනවා. ඉතින් මේන් පැල දෙකක් අරන් එක පැලයක් රුපියල් 100යි. මේ වගේ පැලයක් පැල තියෙනවා ගන්න. මේ පැලේ රුපියල් 100 මේ එක පැලෙත් ඇති. මේකේ තියෙනවානේ පැල අතු කීපයක්. හොඳට මේ බුරුල් මාධ්‍යයක කොම්පෝස්ට් ටිකක් දාලා හිටවුවාම ලස්සනට වැවෙනවා. ඒක අංක 18 රුපියල් 100යි. අංක 19 යාළුවනේ මෙන්න මේකේ තියෙනවා වැල් 3ක්. අඩි 2ක් 3ක් උස වැල් 3ක් තියෙනවා. මේ සේරම ටික මේවා පැල හදා ගන්න අයටත් හොඳයි. මේවා නැත්තම් කිලින් කරලා යවන්නත් පුළුවන් වටවලට. ඒක අංක 19 මේ ලොකු ප්ලාන්ට් එක 250යි. මේ තනි පැලේ එකත් අඩි 1මාරක් විතර උසයි. ඒ තනි පැලේ රුපියල් 100යි. අංක 20 යාළුවනේ මේ ක්‍රෝටන් වර්ගය රුපියල් 50යි. අංක 21 මේ ඇපල් ක්‍රෝටන් එක මේක කහ පාට වෙනවා වුවට 150යි. අංක 22 මේකත් ගොඩක් ලස්සන වෙන පැලයක් 150යි. අංක 23 මේකත් ගොඩක් ලස්සන එකක් පිස්ටේල් කියන එක 150යි. මේ බලන්න මේකේ පත්‍ර සටාව මාළු වගේ වලිගේ වගේ පිස්ටේල් කියලා කියන්නේ මේකට තමයි. මේක ඉතින් ඕගොල්ලෝ දන්නවා. ඉතින් මම නිකන් කිව්වේ. අංක 24 මේක අඩි 1මාරක් විතර උසයි 150යි.
අංක 25 රුපියල් 50යි. අංක 26 මේකත් මේ ලස්සන ක්‍රෝටන් එකක්. මේක තමයි ඒකේ වැඩේ පාට උන්ට වඩා ගොඩක් ලොකු වෙනවා කොළ. ඒක රුපියල් 100යි. අංක 27 මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 28 පැන්ටාසි 150යි. අංක 29 මේ ඉවාටා පැල මේව මගේ ගොඩ තියෙනවා. රුපියල් 50යි එකක්. අංක 30 මේ ටියාරා පොට් එකක්. මේ පොට් එකම දෙනවා රුපියල් 100ට. මේකේ රෝස පාට ලස්සන මලක් පිපෙනවා. අංක 30 රුපියල් 100යි. අංක 31 මේ පොපි පැලේ. මේකේ මේ වගේ ලොකු පැලයක් තියෙන්නේ අඩි 2ක් විතර උසයි. අඩි 1කමාරක් විතර උසයි. මේ වගේ එකේ මලුත් තියෙනවා 150යි. අංක 32 මේ මල පිපෙන පැලේ රුපියල් 100යි. අංක 33 රුපියල් 100යි. 34 රුපියල් 100යි. 35 රුපියල් 50යි. 36 රුපියල් 50යි. 37 රුපියල් 50යි. 38 මේ කරාබු මල් මේක නෙවෙයි මම හොඳ පැල දෙනවා. 38 රුපියල් 50ට පැල දෙකක් දෙනවා. 39 රුපියල් 100යි. 40ට මේ දිය කූඩලු වර්ග කීපයක් තියෙනවා. හැම එකම රුපියල් 50යි. තව මෙතන නැති පාට තියෙනවා. ඔය වගේ ලොකු පැල රුපියල් 50යි. හරි යාළුවනේ, එහෙනම් අද සේල් එක මෙතනින් මම අවසන් කරනවා. ඉතින් ඔයාලට කැමති වර්ගයක් තියෙනම් මිලදී ගන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඌමනායි මට WhatsApp අංකයට මැසේජ් එකක් හෝ කෝල් එකක් හරි දෙන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.